දශක 4කට ආසන්න කාලයක් ඊටම ලෙන්ගතු හඬින් අපි අමතන සොඳුරු සංනිවේදකෙක් තමයි චන්දන තිලකරත්න කියන්නේ. අද ඔහු අපිත් එක්ක ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. අපිට තියෙන ගොඩක් දේවල් කතා කරන්න. අපි මුලින්ම පටන් ගනිමු ඔබේ ළමා කාලේ. කොහොමද ඔබේ ළමා කාලේ ගෙවුනේ? මම දැන් ළමා කාලය දැන් අපව හැරලා බැලුවාම මම හරි දඟ ළමෙක්. සෑහෙන ගුටි කාලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය අපේ ළමා කාලය කියලා කියන එක අර ඒ දෙමාපියන්ගේ තිස්සාස්යෙන් ළමයින් දඬුවම් කරන්න ඕනේ කියලානේ. අර හැඳි නොගාදන හොද්දයි නොගාදන ළමයයි දෙකම නරක වෙනවා කියනවා. ඒ නිසා මම හොඳට ගුටි කෑවා ගෙදරින්. මට මතකයි මේ පසළොස්වක පොයට කැලණි විහාරය යනකොට වේවැලක් ගේනවා. වේවැල් විකුණන්න තියෙනවා. ඒ වේවැල අනිවාර්යයෙන්ම ඊළඟ පොයට ආයෙ එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ වේවැල කැඩෙනකන් ඒ මාසය ඇතුලේ ගුටි කාලා තියෙනවා. දඟ ළමෙක් හැටියට තමයි හැදුනේ. මොකද මගේ සහෝදරයෙක් හිටියා ඥාති සහෝදරයෙක් ලලිත් කියලා. දැන් එතුමා ජීවිතේ මතර නෑ. අපි දෙන්න එකතු වුණොත් අපේ නෑදෑ බයයි. මොකද අපි මොනවා හරි කාලගොට්ටියක් කරනවා. ඇනස් ලිබර්ටි සැමුවෙල් කියන්නේ අපේ රටේ යුගයක් වර්ණවත් කරපු සොඳුරුම කලා ශිල්පීන් තුන් කට්ටුවක්. ඒ අතර ඔබේ පියා තමයි සැමුවෙල් රොඩ්රිගෝ ආදරණීය කලා ශිල්පියා. තව වෙලාවකට ඔහු අපිට හඳුනන්න පුළුවන් ආදරණීය විකට ශිල්පියෙක් කියලා. කොහොමද ඔබේ ආදරණීය තාත්තා පිළිබඳ මතකය? ඔව් ඉතින් දැන් තාත්තා සාමාන්‍යයෙන් තාත්තගේ ප්‍රේක්ෂකයෝ රසිකයෝ තවමත් ඉන්න අය. ඒගොල්ලෝ තාත්තා දකින්නේ විකට ශිල්පියෙක් හැටියට. එතකොට දැන් අපිට තාත්තා පේන්නේ තාත්තනේ. එතකොට තාත්තා කියලා කිව්වහම අපේ ගෙදර මහා පෞරුෂය. එතකොට දැන් අදටත් මම පාවිච්චි කරන කාරණා සමහර sannivedana මූලධර්ම දැන් සමහර වෙලාවට ඔය මොකක් හරි මාධ්‍ය පිළිබඳ දේශනයකට යනකොට ඒ වගේ දෙයකට උනත් තාත්තා කියපු දෙයක් තමයි. එතකොට දැන් ඒ කාලේ තාත්තාගේ සිරිතක් තිබුණා පොත් කියවීම. තාත්තා රජයේ සේවකයෙක් හැටියට හිටියේ. හැම මාසෙම පඩියට පොතක් ගන්න එක. එතකොට දැන් ඒ කාලේ ඉඳලා අපිට පොත් කියවීමට බල කිරීමක් තිබුණා. දැන් මට මතකයි ද්වන්දාත්මක භෞතිකවාදී කියලා පොතක් ගෙනලා මම 7 පන්තියේ විතර මට තේරෙන්නේ නැහැ ඒත් කියන එක කියවලා කියන්න කියලා. මිලින්ද ප්‍රශ්නේ අතර දෙනකොට මම 8 පන්තියේ විතර. ඊළඟට තාත්තගේ සිරිතක් තිබුණා ඒ පොත් කියවනවා. එතකොට දැන් දර්ශනයකට ඉතාම ඈතකදී මේ sannivedana ගැන කතා කරන්න ඕනනම් මේ මට අවශ්‍ය වුණා මේ පිරිවෙනකට හාමුදුරුවන්ට කතා කරන්න. එතකොට දැන් බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨතම sannivedakayaය කියලා කියන කාරණේ මම තාත්තගේ වචන වලින් හොයාගත්තා. ඒ තාත්තා කියවපු පොත්වල දැන් ගණිගම සරණංකර හාමුදුරුවන් වගේ පොත් තාත්තා තමයි කියවලා ඒක හුරු කරලා තිබුණා. එතකොට අපිට දකින්න අපේ තාත්තා පොත්පත් කියවන ගැඹුරු නිහඬ චරිතයක්. ඒක රසිකින් පේන විදිය නෙමෙයි. එතකොට තාත්තා කවි ලියන්න, කතා පවත්වන්න, වගා කරන්න ඒ සියල්ලටම කැමති ගැඹුරු සරල ටිකක් ඒ වගේම මිත්‍රශීලී තාත්තා. එක වෙලාවකදී ඔහුගේ ගුරුවරයෙක් වෙනව නේද HD විජේදාසයන්? ඔව් දැන් එක වෙලාවකට කියන්න බෑ මොකද දැන් HD විජේදාස මහත්තයා තමයි මේ විකට වැඩසටහන් පටන් ගන්නෙ. දැන් එතනින් එහාට ගියාම තාත්තා වේදිකාවට ගන්නෙත් විජේදාස මහත්තයා. නාට්‍යයක ඒක ටිකක් දිග කතාවක් ඔය මේ WV මකුලවල මහත්තයා රට යවන්න ඕන වෙලා ඒකට සල්ලි හොයන්න DB ධනපාල මහත්තයාගේ ප්‍රොජෙක්ට් එක ව්‍යාපෘතියක තිබුණු නාට්‍යයක්. ධනපාල මහත්තයා කියලා තියෙනවා ධර්මාලෝක ළමයි විතරක් දාන්න කියලා. ඒකට විජේදාස මහත්තයා කිව්වා නෑ මේකට පිරිවෙනේ ඉන්නවා එක්කෙනෙක්. එයා අවශ්‍යමයි කියලා අපේ තාත්තව ගත්තේ. එතකොට එතනින් තමයි පටන් අරන් තියෙන්නේ. එතකොට තාත්තාගේ හිලු තහලු හරි කලා ප්‍රවේශයේ මුල ඉන්නේ විජේදාස මහත්තයා තමයි. එතකොට තමයි ගුවන්විදුලියෙත් දැන් ගුවන්විදුලි සංස්ථාවේ ඇති වෙලා තියෙන පරිවර්තන අපි කියමු MJ පෙරේරා මහත්තයාගේ පස්සේ ඇති වෙච්ච ප්‍රතිසංස්කරණවල විකට වැඩසටහන් කියන ක්ෂේත්‍රය එන්නේ විජේදාස මහත්තයා. ඔබේ පියාගේ ගුරුවරයා වෙච්ච HD විජේදාසයන්ගේ ගුරු ඇසුර ඊටම කෙටි කාලයක් ලබන්න මමත් වාසනාව ලැබුවා. ඒ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනයේ පැවති වැඩමුළුවකදී
එතුමා මහ ගැඹුරු චින්තනයක් තීච්ච කලාකරුවෙක්. විහිළුව ගැන එතුමා කියන්නේ විහිළුව යනු විහිළුවක් නොවේ. එය ආගමකි, දර්ශනයකි. එතුමා මට මතකයි මට කිව්වා වැලි කැටයක් තුල ලෝකයක් දකින්න. ඒ වගේම රළක් තුල දකින්න මහා සාගරය. නිමේෂයක් තුල අනන්තය දකින්න. ඔව් දැන් එතුමාගේ නිර්වචනයේ තියෙන්නේ ඊටාම ගැඹුරු දෙයක් කියන්න පුළුවන් ඊටාම සරල ආකාරයේ විහිළුව කියලා. ඒතකොට දැන් අපි ගමුකෝ දැනටත් අපිට තියෙන දර්ශනය දැන් පත්තරයක ලිපියක් කියවනවට වැඩිය දෙයක් කාටුන් එකක තියෙනවනේ. ඔව්. ඒ වගේ ගැඹුරුම දෙයක් කියන්න පුළුවන් සරලම විදිය විහිළුව. දැන් විකට ශිල්පියෙකුගේ විශේෂත්වය තමයි සාමාන්‍ය මිනිස්සුන්ට පෙනෙන දේ වෙනත් විදිහකට දකින එක. වෙස් මූණු ගලවනවා. ඔව් ඒකත් වෙන්න පුළුවන්. දැන් මට මතක් වෙන්නේ දැන් පරණ විහිළු වැඩසටහනක තිබුණ එකක් තමයි දැන් එක්තරා කාලෙක ওই මුදල් නෝට්ටු තහනම් කරපු වෙලාවක. එතකොට දැන් සල්ලි හංගගෙන හිටපු අයට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් ඒ වෙලාවේ අමාරිසයියා මොකද්ද කරන්නේ? හරි මේ මුදල් නෝට්ටු ගැන බය වෙන්න එපා. ඒකට අපිට තියෙනවා වෙන විකල්පයක්. ඊට පස්සේ ඉතින් සල්ලි හංගගත්ත අය එනකොට එයා කියනවා හරි මම ගන්න රාත්තල් ගානට මේකෙන් බෑග් ගලවනවා කියලා. දැන් එහෙම විකල්ප. දැන් තව එකක් තමයි නිවාස ප්‍රශ්න විසඳන්න තියෙන සරලම දේ පිදුරු තලාගල කන්දේ කණුවක් ගහලා පොල්ලතු වහලයක් ගහන එක මුළු ලංකාවම. එතකොට පොල්ලතු සැපායන්න පුළුවන්, පොල්ලතු බඳින්න පුළුවන්, පොල්ලතු වහලේ නගින්න පුළුවන්, රැකියත් බිහි වෙනවා. දැන් මේවා හාස්‍යෝත්පාදක කාරණා තමයි. නමුත් අර දැවෙන ප්‍රශ්නයක හිර වෙලා ඉන්න වෙලාවට විකල්පයක් හොයන්න දාර්ශනික හදන එක තමයි. ඔව්. අමුතු විදියට දකින්න එක. එතකොට මේ ගෙදරදී එහෙම විහිළු තහළු කරන්නේ නැහැ. තාත්තා එහෙම ගෙදර විහිළු කරන්නේ නැහැ. හැබැයි ඔය පහු කාලෙක දැන් අපි ටිකක් මෝරනකොට තාත්තගේ පිටපත් අපිත් එක්ක කියවලා අපිට hina යනවද කියලා බලලා තමයි ඉදිරිපත් කරන එකක් තිබුණා. කියන්නේ නිකන් විහිළු කරන එක නෙමෙයි. තාත්තා බොහොම ගැඹුරු සාන්ත පියෙක් ඊටම වගකීම් සහිත. කියන්නේ විකට ශිල්පියෙක් කියලා කියන්නේ සැබෑ ජීවිතයේදී විකටෙක් නෙවෙයි කියලා ඔබතුමා කියන්නේ. ඔව් දැන් මට මතකයි මේ දැන් මගේ නිවේදක සීනියක් තිබුණේ නැහැ පුංචි කාලේ. ඒක හම්බයක්. හැබැයි අපේ තාත්තා කියපු දෙයක් තමයි මේ කට නැත්තම් බල්ලෝ ඇදගෙන යනවා මේ කතා කරන දේ හරියට පැහැදිලිව කතා කරන්න ඕනේ. අපි ඉස්කෝලේ යන කාලේ අපේ ගෙදරට අමුත් එක්ක ආවා තාත්තා හොයාගෙන. එතකොට මේ කැසට් පටිගත කරණයක් අපේ ගෙදරට ගත්තා. ඒ ගත්ත වකවානුව මේ 70 ගණන් වලනේ. ඒවා ආපු ගමම්ම වගේ. දැන් මේ අමුතාවට පස්සේ තාත්තා කිව්වා මේ ළමයින්ට ඉගෙන ගන්න මොකක් හරි දෙයක් මේක රෙකෝඩ් කරලා යන්න කියලා. එතකොට ඒ අමුත්තා මොකද කරේ? සද්ධර්ම රත්නාවලිය තාත්තා ගෙනල්ලා දුන්නා. ඒකේ කොටසක් කියුවා. ඒක ඒ උච්චාරණය ඒක ගොඩක් කල් කැසට් එක දර පුස් බැඳිලා නරක් වෙන තුරුම මගේ ළඟ තිබුණා. ඒ තමයි කරුණාරත්න අමරසිංහ මහත්තයා. එතකොට ඒ වගේ අයගේ ඇසුර දැන් බර්ටිකලිටි අමාත්‍යගේ ප්‍රවෘත්ති යනකොට තාත්තා මට කියනවා මේක අහපම් කොච්චර පැහැදිලිව මේ මිනිස්සු උච්චාරණය කරනවද කියලා. ඒ මාව ඇනවුන්සර් කෙනෙක් කරන්නේ නෙමෙයි. සාමාන්‍ය ජීවිතේට කතා කිරීම අවශ්‍යයි කියන එක තමයි යාළගේ මූල ධර්මය. ඒතර කතාවේදී උච්චාරණයේ තියෙන වැදගත්කම. ඔබ බොහෝ දෙනාගේ ආදරය දිනා ගනිපු සංනිවේදකයෙක්. කොහොමද ඔබ මේ ශාස්ත්‍රයට පිවිසෙන්නේ? මම මාධ්‍යයට ආපු එක නම් ඒක ඇත්තට හම්බයක්. මොකද මේ මම උසස් පෙළ ඉවර වෙලා ඊට පස්සේ LLB උපාධියට බාහිර අපේක්ෂකයෙක් විදිහට ලෑස්ති වෙමින් හිටියා. ඒතකොට ඉතුරු වෙන කාලේදී මගේ මාමා කෙනෙක් නිසා ටියුෂන් පන්තියක් පටන් ගන්න සිද්ධ වුණා. ඊට පස්සේ තව යාළුවෝ ටිකකුත් එකතු වෙලා මේ ටියුෂන් පන්තිය ඉතා විශාල වශයෙන් වර්ධනය වෙන්න ගත්තා. ඒක ඉස්කෝලයක් බවට පත් වුණා. ඉතින් අපේ තාත්තා මේකට කැමති වුණේ නැහැ. තාත්තා එක්ක මම රණ්ඩු හැමදාම උඹ ටියුෂන් කාර්යයක් කරන්න නෙමෙයි මම ඇදුවේ. මෙහෙම කියලා මේ මාව දවසක් එක්කගෙන ගියා ගුවන්විදුලියට තේවිස් ගුරුගේ මහත්තයා හම්බෙන්න. ඒතර ගුරුගේ මහත්තයා කිව්වා ඇයි ඉතින් අපි දැන් සහන නිවේදකයෝ ගන්නවනේ ඔයා ආයුධ පතක් දාන්න කියලා. ඒ විදිහට තමයි ආයුධ පත දැම්මේ. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණ 3ක් තිබුණා, ලිඛිත පරීක්ෂණයක් තිබුණා. ඒ කාලේ මට මතකයි තාත්තා හරි කේන්තියෙන් ඉන්න මං අවුරුදු 30ක් එතකොට යා කියන්නේ. ගුවන්විදුලියේ ඉඳලත් මගේ පුතා ගැන මට කතා කරන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ ඒ තරම්
මේ බඳවා ගැනීම හරිම නිත්‍යානුකූලව ඒ කාලේ සිද්ධ වුණේ. මම මේ කියන්නේ 80 විතර. දක්ෂතාවය දැන් තාත්තටත් ගිහලා මේකට ඇඟිලි දාන්න බෑ. ඊටාම ස්වාධීනව, ඊටාම මේ පරිස්සමට අපි 22ක් මගේ මතක හැටියට තේරුණා අවුරුදු 9කට පස්සේ ගුවන්විදුලියේ මේ සහන නිවේදක මඩුල්ලක් හැටියට. ප්‍රසිද්ධ චරිත හුඟක් එතන ඉන්නවා. ඒ නිසා වෙන්නේ නැති ඒ චරිතවලට අනන්‍ය ලක්ෂණ තියෙනවා. ඔව් මොකද එකක් අපි ඉස්කෝලේ යනවා වගේ මාසය මට මතක නැහැ හරියට දීර්ඝ කාලයක් අභ්‍යාස ආයතනයේ පුරුදු කළා. ඉතින් හැමදාම යන්න ඕනේ. ඉස්කෝලේ යනවා වගේ යන්න ඕනේ. උදේ ඉඳලා 9ට පටන් ගත්තාම හවස වෙනකම්ම ඒ අභ්‍යාස වල ඉන්න ඕනේ. ඊට පස්සේ සේවාස්ත පුහුණුව අපිට බාර දුන්න එක එක නිවේදකයින්ට නිවේදිකාවන්ට මුවා බලා ගන්න. උපනිෂද් ක්‍රමයට. ඒකට ජයන්ත පීරිස් මහත්තයා ළඟට මාව දැම්මා. ඒ විදිහට වෘත්තීය පුහුණුව. ඒ දිග්ග පුහුණුවකට පස්සේ තමයි අපිට පියාඹන්න දුන්නේ. මම උසස් පෙළ හදාරන කාලේ නිතරම උත්සාහ කරනවා ගුවන් විදුලියට දුවන්න. මට පුරුදු වෙලා හිටියා ඉඩ ලැබුණු හැම වෙලාවෙම කොහොමද ගුවන් විදුලියේ ඒ ගේට්ටුවෙන් ඇතුළට රිංග ගන්න කියලා. මොකද මං හරි ආසයි මේ ශාස්ත්‍රයට. ඉතින් ඒ අනකොට මට මතකයි ඔබ ඒ තාම තාරුණ්‍යයේ පසු වෙන බොහොම ප්‍රතාපවත්ව මේ අත ගමන් කරනවා මේ කවුරුවත් දිහා වැඩි බලන්නේ නැහැ. මට ඉතින් මේ වෙනකොට ඔබතුමා හිටියේ සිංහල අංශේ. ඔව් දැන් ස්වදේශීය සේවය වෙළඳ සේවය කියලා වෙන් කරපු කාලෙකුත් තිබුණා. හැබැයි ඒ වුණ කාලෙත් මං මේ සේවා හැම එකෙම හිටියා. මට මතකයි එක කාලෙකදී මම උදේ ඇවිල්ලා ස්වදේශීය සේවය ආරම්භ කළා. ඊට පස්සේ City FM එකේ ඉරිදා වැඩ කරන්නේ. ස්වදේශීය සේවයත් කරලා එදාම ඒකේ පටන් ගන්න මම දැන් වෙන වෙලාවට එහා පැත්තට ගිහලා City FM. එහෙම හැම සේවකයෙක්ම වැඩ කරා මේ බෙදීම් සියල්ල අතික්‍රමණය කරා. මේ වෙන විට කාගෙත් පිළිගැනීමට ලක් වෙච්ච කාරණයක් තමයි මාධ්‍ය ශාස්ත්‍රයේ හර පද්ධතීන් එහි තියෙන සාර ධර්ම කිසියම් හෝදාපාලුවකට ලක් වෙමින් පවතිනවා කියන කාරණය. මම දකිනෝ ඔබතුමන් ඒ අතරේ සුවිශේෂී සංනිවේදකයෙක් ඔබ උඩුගම් බලා යන්න උත්සාහ දරන සංනිවේදකයෙක් හැටියට තමයි මම හඳුනගෙන තිබෙන්නේ. ඉතින් ඔබතුමාට මීට බලපාපු කිසියම් පසුබිමක් තියනවද? කවුද ඔබේ ගුරුවරු බවට පත් වුනේ? ඔව් ගුරුවරු කියලා දැන් ප්‍රධාන වශයෙන්ම කියනවා නම් අපේ අභ්‍යාස ආයතනයේ හිටි වේටිකලිටිය අමාත්‍යා. ඒතකොට මේ මුල් ගුරුවරයා කියන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ අපේ પરම්පරාව හරිම වාසනාවන්තයි. මොකද අපිට පළවෙනි දේශනෙට ආවේ ලංකාවේ පළවෙනි සිංහල නිවේදකයා. ඩී.එම් කොළඹගේ මහත්තයා. එතුමා කියපු ඒවා තාම මතකයි. එතුමා කිව්වා කවුරු හරි සර්ව බලධාරියෙක් ඇවිල්ලා මේ ලෝකේ ආපහු පටන් ගන්නවා නම් මුලට ගෙනියනවා නම් මගෙන් ඇහුවොත් මොකද්ද තෝරගන්න රස්සාව කියලා මං කියනවා මං නිවේදකෙක් වෙන්න ඕනි කියලා. ඒක තමයි පළවෙනි එක අපිට හම්බෙච්ච පාඩම. ඒ කියන්නේ නිවේදක වෘත්තියට ආසයි කියන එක ආසාව ඇති වෙන්නේ. එතකොට එච්.එම්. ගුණසේකර මහත්තයා ඒ වගේ සරත් විමලවීර මහත්තයා ඔහොම කට්ටිය හිටියා. අභ්‍යාස ආයතනයේදී. පස්සේ කාලෙක මම වෘත්තීය වශයෙන් ජයන්ත පීරිස් මහත්තයාගෙන් ඉගෙන ගත්තට පස්සේ ටිකක් වැඩ කරන්න පටන් ගත්තාම ප්‍රේමකීර්ති දල්ලිස් මහත්තයා අඬ ගහලා උගන්වන තත්ත්වයකට වැටුණා. ඒ කියන්නේ එයා මගේ වැඩසටහන අහනවා අනිවාර්යයෙන්ම. මට මතකයි මේ ඕක පටන් ගත්තෙත් අර ඒ කාලේ ජනප්‍රිය ගීතයක් අමතක කරලා දාලා තිබුණා මේ එක ගිනි කූරයි මුළු ගෙදරම තිබුණේ. මට ඕකේ පාසල් කාලේ මතක තිබිලා මම දවසක් උදේක ඕක දැම්මා. ඒ කතාව කියලා. එදා ඉඳලා එයා පුදුම භක්තියකින් මාත් එක්ක මිත්‍ර වෙන්න ගත්තා. මල්ලි උඹ හරිසෝ මේ පරණ දේවල් ඇදලා ගන්නවා එහෙම කියලා. ඊට පස්සේ හැමදාම මගේ ස්වදේශීය සේවයේ උදේ වැඩසටහන ඉවර වෙනකොට 9ට 10ට කීයට හරි ආයෙන වෙලාවට මගදී හම්බුනොත් තාමල්ලි මං ඇහුවා මට දෙකක් තියෙනවා කියන්නේ. ඒ පිට පස්සේ නැත්නම් මට තුනක් තියෙනවා කියන්නේ. ඔහොම ඉලක්කම් වලින් කියන්නේ. ඒක කියන්න වරෙන්. ඉතින් මම ගියාම ගිය දවසේ ඒක අහන්න වෙන්නේ නැහැ. අද වැඩක් කියලා යවනවා. කොයි හරි වෙලාවක මං මේ සතිය ඇතුලේ ඒක කොහොම හරි අහගන්නවා. ඉතින් ඒ විදිහට අර කැඳවා ඉගන්නේ. ඊට පස්සේ ප්‍රේමගීතයේ සොඳුරු සෙවණේ දිගටම වැඩ කරා මං. අන්තේවාසික හැටි ලියුම් කඩලා තැටි හොදලා දීලා භූමිතර කුප්පියක් මන් තියාගෙන හිටියා තැටි හොදන්න. එහෙම කරා. ඊට පස්සේ පාල්ත පෙර මහත්තයා ගොඩක් දේවල් කියලා දුන්නා. ඉතින් එහෙම ගත්තොත් ගුවන්විදුලියේ අපිට වැඩි හිටපු ජේෂ්ඨයෝ හැමෝම වගේ අපි ගුරුවරු. ඒ හැමෝගෙම ඉගෙන ගත්ත දෙයක් කියන්න පුළුවන්. ඔබ ප්‍රවීණ ජේෂ්ඨ මාධ්‍යවේදී ඔබ ලබා දුන්නු
බොහෝ අවස්ථා නිසා අපේ රටේ මාධ්‍ය ශාස්ත්‍රයට එමනම් කලා ශාස්ත්‍රයට බොහෝ නවක පිරිසක් ඊටම පන්නරයක් ඇතුව පිවිසියා. මට මතකයි ලාක්කණ්ඩ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී හැටියට කටයුතු කරන කාලේ ඔබ ලබා දුන්නු අවස්ථාවකින් මට ලොකු අවස්ථාවක් ලැබුණා. මට මේ ඈත ගමක ඉඳලා මාධ්‍ය ශාස්ත්‍රය තුළ කිසියම් ගමනක් යන්න එමනම් කලා ශාස්ත්‍රය තුළ නිර්මාණකරණය සඳහා ඔබ ලබා දුන්නු ඒ අනුබලය අවස්ථාව මට ලොකු පිටිවහලක් වුණා. ඔබ මේ මාධ්‍ය ශාස්ත්‍රයේ කටයුතු කරද්දී ඔබට බොහෝ ශිෂ්‍යයෝ එමනම් ගෝලියෝ බිහිවිලා ඇති. දැන් ගෝලයෝ කියන ප්‍රශ්නදී මම හිතන්නේ මෙහෙමයි. දැන් මුලින්ම මාධ්‍ය පන්තියක් පටන් ගත්තා නම් මේ ගුවන්විදුලි නිවේදන ක්ෂේත්‍රය මම හිතන්නේ ඒක ජාතික තරුණ සේවා සභාවේ ඕවන් විරක්කොඩි මහත්තයා ඉන්න කාලේ මම මැදිහත් වෙලා පටන් ගත්තේ. මොකද මේ දැන් ඔය තරඟ වලට එන ළමයින්ට මම කිව්වා මේ මහත්තයෝ මේක පොඩ්ඩක් කියලා දීලා දානවා නම් කොච්චර හොඳද කිව්වම එතන වැඩමුළුවක් කරා. මම හරි සන්තෝෂයි. මේ වැඩමුළුවේ ඉන්නවා අද ප්‍රසිද්ධ අය ගොඩක්. හැබැයි ඊට පස්සේ ලක්ඛණ්ඩ පටන් ගන්න වෙලාවේ මාගේත් එක්ක වැඩ කරේ මට වඩා ගොඩාක් වයසින් අඩු ඒ වෙලාවේ හැටියට මාධ්‍යට ආධුනිකයෝ. ඉතින් දැන් සමහර වෙලාවට ඒ කට්ටිය මගේ ගෝලියෝයි කියලා කියන්න කෙනෙකුට පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියන්න බෑ. මොකද දැන් මට කියන්න බෑ මේ මගේ ගෝලියෙක් කියලා. හැබැයි ගෝලයාට ඕන නම් කියන්න පුළුවන් මේ මගේ ගුරුවරයා. හැබැයි මට එකක් කියත හැකි පැහැදිලිවම මට ගෝලියෝ නෑ. හැබැයි මට ගුරුවරු නම් ගොඩක් ඉන්නවා. මොකද හේතුව ඔය හැම ආධුනික හරි නවක හරි ප්‍රවීණ හරි ඕන කෙනෙක්ගෙන් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. කළ යුතු සහ නොකළ යුතු දේවල්. ඒ නිසා මට ගෝලියෝ මං හිතන්නේ නෑ. හැබැයි ගුරුවරු නම් ගොඩක් ඉන්නවා. ඔය කවුරු හරි කියනවා නම් මම ගුරුවරයා කියලා මම ඒක නෑ කියන්නේ නැහැ. මොකද මේ සමහරට ආදරෙන් සෙනෙහසින් කියන වෙලාවල තියෙන මගේ ගෝලියෙක් කියලා. ඉතින් ඔබ මේ වෙනකොට මාධ්‍ය ආයතන කීයක විතර වැඩ කරලා තියෙනවද? ඒක ලොකු ප්‍රශ්නයක්. දැන් මේලයි කල්පනා කරලා කියන්නේ කොහොමත් 7ක් 8ක් විතර වැඩ කරා කියලා හිතන. මොකද එකම ආයතනයේ මං විවිධ තනතුරු වලින් නැවත නැවත වැඩ කරපු අවස්ථාවක් තියෙනවා. එහෙන් බැලුවම 7-8ක විතර වැඩ කරලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් චීනෙත් එක්ක. වැඩිපුරම හිටියේ ගුවන්විදුලි සංස්ථාවේ. ඊට පස්සේ චීනේ. ඊට පස්සේ මෑතක හිටපු ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනය. ඇයි ඔබතුමා නිතරම තැනින් තැනට යන්නේ? ඇයි එක තැනක වැඩි කාලයක් රැඳෙන්නේ නැත්තේ? පළවෙනි එක තමයි දැන් රැකියාවක මූලිකම දේ වැටපු වෙන්න පුළුවන්. හැබැයි මම දන්නේ මොන හේතුවක්ද කියලා මම මගේ තෘප්තිමත් වෘත්තීය ජීවිතයක් ගැන හිතනවා. හැබැයි දැන් චීනි වගේ කරන අවුරුදු 5 කොන්ත්‍රාත් එක ඉවර වුණා. ඒක දික් කරන්න හදනකොට මෙහි ආරාධනයක් තිබුණ නිසා මෙහිට ආවා. ඒක තව ඉන්න තිබුණා. ගුවන්විදුලි සංස්ථාවෙන් නම් අපි බලහත්කාරයෙන් වගේ අයින් වුණේ. ඒ කියන්නේ ඒක දන්නේ නැහැ අයින් වුණාද කියලා. ඒක රැයකින් එක පාට අපි කරගෙන ගිහිල්ලා තිබුණා. නමුත් අනිත් තැන්වලදී යම් යම් වෘත්තීය සන්තෘප්තිය නැති වෙනකොට මට හිතෙනවා පඩිය වැඩ නැහැ මම යනවා කියලා. ඔබ මොන ආයතනේ මොන විදිය කටයුත්තක් කළත් ඒ බොහෝ දේවල් මිනිස්සු ආදරෙන් වැළඳගත්තා. කොහොමද ඔබ ඒ රසිකයන්ට ඔය තරම් ලං වෙන්නේ? ඒකට මම දන්නේ මම එහෙම ලං වෙන්න හැදුවෙත් නෑ. දැන් ලං වුණා කියලා ඔබ කියනවා නම් මට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මිනිස්සෙක්ගේ හදවතට ලං වෙන්න නම් මට හිතෙන්නේ ඒ මිනිස්සයා කෙරේ පළකොට දයානුකම්පාව තිබේ. දැන් මම දන්නේ අපිට උගන්වපු මාධ්‍ය මෙහෙවරේ නම් අපි අරමුණක් ඇතුව පුටුවේ වාඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ජනතාව හරි අසන්න හරි කවුරු හරි අපේ ග්‍රාහකයාව පොසිටිව් තැනකට ගෙනියන එක තමයි මාධ්‍යකාරයාගේ වගකීම. ඒකට අපි පුටුවේ වාඩි වෙන්නෙම මිනිස්සෙක්ගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි කියලා. දැන් නිදර්ශනයක් ඇට මගේ තරුණ කාලේ මට ඕනේ කළා අපි දෙන්න මම යාළු වුණාට පස්සේ මගේ විවාහයේ චාරිත්‍ර වලින් තොරව කරන්න. ඒක හොඳද නැද්ද කියන එක නෙමෙයි අපිට හිතුණා. දැන් මම ඊට පස්සේ මේ චාරිත්‍ර වලට මිනිස්සුන් මුදල් නාස්ති කරන හැටි ගැන යම් යම් දේවල් කියලා ඒ ගෙදරට කන්වින්ස් කරලා තිබ්බ කසාදෙකට. එතන මගුල් පූර්වරෝමය නැතුව තමයි කරේ. ඒ උතනින් එහාට මට කියන්න බෑ ඒක හරිද වැරදිද කියන එක නෙමෙයි. නමුත් අපි හිතන යම් ඉලක්කයකට ජනතාව ගෙනියන එකනේ කාර්යභාරය. එතකොට මාධ්‍යවේදියාට වැඩක් තියෙනවා කරන්න. නිකම් මේ කකුල් දෙකට සින්දුවක් දීලා නටවලා යන එක නෙමෙයි. ඊට පස්සේ මිනිස්සු තුළ ඉතුරු වෙන දෙයක් තියෙනවා. ඒ ඉතුරු වෙන දෙයක් වෙනුවෙන් තමයි අපි මෙහෙවලා තියෙන්නේ.
අපේ අභ්‍යාස ආයතන ගුවන්විදුලි සංස්ථාවක ඒකට තමයි යන්නේ. ඔබේ බොහෝ ජනප්‍රිය වැඩසටහන් අතරෙත් මෑත කාලීනව වඩාත්ම ජනප්‍රිය වූ වැඩසටහනක් තමයි ස්වර්ණවාහිනියගේ මාත්‍රා. මොකද මාත්‍රා පිළිබඳව ඔබතුමාට හිතෙන්නේ? දැන් පළවෙනි එක ඒකත් බලහත්කාරයක්. මොකද මං හිතුවා දැන් මං 1992 තමයි මුලින්ම ජාතික රූපවාහිනිය වාඩි වුණේ. ඊට පස්සේ ස්වාධීන රූපවාහිනිය ඒ හැම මාධ්‍යකම වගේ ඒ කාලේ හිටියා. ඊට පස්සේ ඉතින් අපි අවුරුදු 50ක් පැන්නට පස්සේ ආයි මේ කැමරාව බදා ගන්න ඕනේ නැහනේ. එතකොට දැන් මට නම් පෞද්ගලිකව තිබුණා මට තහනමක් තිබුණා රූප මාධ්‍ය පෙනී සිටීමට මේ ඒක ටික කතාවක්. ඒ තහනම් කරපු වෙලාවේ මං හිතුවා ඉතින් හරි මට වේදනාවක් දෙන්න තහනම් කරේ ඉතින් මට ඕක ඕනේ නැත්තම් වැඩක් නැහනේ. මං ටෙලිවිෂන් එකේ පෙනී සිටීම නවත්තලම දැම්මා. ITN එකේ මම ප්‍රධාන විධායක නිලධාරිය වශයෙන් හිටියා. මට බලපෑම් තිබුණා මේක කරන්න කියලා මම ගොනේ මට එපා. හැබැයි අවස්ථා කීපයකදී විතරක් ඔය සිංහල අවුරුද්ද සහ මැති වර්ණ වගේ අවස්ථා කීපයක නිකන් නිල වශයෙන් ගිල වාඩි වුණා. නමුත් ඒට අවස්ථා ප්‍රතික්ෂේප කළා. හැබැයි උනේ ස්වර්ණවාහිනියේදී ඒක නම් මට මේ අර දැන් මගේ සහෝදරේ පාසලේ සුදේව හෙටිආරච්චි ප්‍රධාන විධායක නිලධාරි වෙලා ආවම දැන් මට තේරෙනවා දැන් මෙයාගේ සුදේවගේ අදිෂ්ඨානයක් තියෙන මේක ගොඩ ගන්න ඕනේ කියලා. යමක් කරන්න ඕනේ කියලා. දැන් ඒ හිතවිල්ලත් එක අයියේ මේක උඹ කරන්නම ඕනේ. කියන වචනෙට තමයි ඒ නිසා තමයි මම වාඩි උනේ. මම දැනගෙන හිටියේ නෑ ඒකෙන් ගොඩක් දුර යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඉතින් කවර හේතුවක් නිසා හෝ ඒ වැඩසටහන ඒ කාලේ දැන් ටිකක් කල්නේ ඒ කාලේ හැටියට ලොකු වෙනසක් ඇති වුණා කියලා මට හිතෙනවා. මොකද හේතුව දැන් අපේ මේ පසුබිම ටිකක් ඉතිහාසය දැනගෙන ඇවිත් ඉන්නේ. දැන් අපි අමරදේව මහත්තයා නමින් මාව අඳුරනවා. ඒ වගේ සම්බන්ධතාවක් තිබුණානේ. ඒ කියන්නේ ජනප්‍රිය චරිතත් එක්ක එකට එකතු වෙලා ගොඩනැගිච්ච අතීතයක් තිබුණානේ. ඒ අතීතය නිසා මම හිතන්නේ ඒක පුනරාවර්තනය වුණා කියලා මාත්‍රා වැඩසටහනේ. ඒක ඉතින් සාර්ථක වුණා. හැබැයි ඒක සුදේවලාගේම කල්පනාවක් තිබ්බා මේක 100ෙන් නවත්තනවා කියලා. 100ක් කිව්වට 100.9ක් වෙනකන් ගියා මගේ මතකෙ. ඒ කියන්නේ මේ කිසියම් වැඩසටහනක් කරද්දී ඒ වැඩසටහනට අදාළ ශාස්ත්‍රය පිළිබඳව කිසියම් පුළුල් අවබෝධයක් තිබීම වැදගත් කියන එක ඔබතුමා කියන්නේ. ඒ නිසා මේ වැඩසටහන මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නේ නැත කියලාද ඔබ කියන්නේ? ඔව් ජනප්‍රිය වෙන්න ඇත්තේ ඒක නිසා වෙන්න ඇති. හැබැයි ඉතින් මෙහෙමයි දැන් කියන්නේ නිවේදක කාර්යභාරයේදී මහා දැනුමක් අපිට තියෙන්න ඕනේ නැහැ මං හිතන්නේ. හැබැයි දැනුම තියෙන තැන හොයාගන්න පුළුවන් නම් අපි හිතමු සංගීතයේ වැඩසටහනක් කරනකොට සංගීතයේ සියලුම ගැඹුරු දේවල් ඒ රාග සහ ඒ සියල්ල දැනගෙන සිටිය යුතු නැහැ. නමුත් ඒ කරුණු දන්න කෙනෙක්ගේ මතු කර ගැනීමේ දැනුම තියෙනවා නම් මං හිතන්නේ ඔව් කාරණයක් දැනන් හිටියේ නැතුණට කමක් නැහැ. ඒක අහවල් පොතේ තියෙනවා කියලා කියන දැනගෙන ඉන්නවා නම් මම හිතන්නේ ඒක ප්‍රමාණවත් කියලා. කාලයක් තිස්සේ සමාජයේ කිසියම් ආධිපත්‍යයක් පතුරවගෙන හිටපු ටෙලිවිෂන් කලාව මේ වෙනකොට ජනතාවගෙන් ඈත් වෙනවා කියලා බොහෝ දෙනා කතා බහ කරනවා. ඔවුන් යොමු වෙන්නේ සමාජ මාධ්‍ය වෙත. මේ පිළිබඳව ඔබතුමාට මොකද හිතෙන්නේ? ඔව් නේද? දැන් හැමදේම වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉතිහාසයටම ගියොත් කොහොමද මාධ්‍ය භාවිතය එතනින් අදට කොහොමද වෙලා තියෙන්නේ කියලා. දැන් මේ ජන ජීවිතයත් එක්කනේ මේ ඔක්කොම වෙන්නේ. එතකොට දැන් අද වෙනකොට සියල්ල හකුලා දෙන්න පුළුවන් නම් මම පත්තරේ කියවනවට වැඩිය ලේසි මට කවුරු හරි පත්තරේ තියෙන ටික කියලා දෙනවා නම් මට එතකොට පිගන් ටික හොද ඒක අහගෙන ඉන්න පුළුවන්. මේ කාර්යබහුල සමාජයට මේක අනුගත වෙලා තියෙනවා. ඉතින් මගේ කල්පනාව නම් අනාගතයේදී රේඩියෝ නැති වෙන්නේ නැහැ. ටෙලිවිෂන් යන්ත්‍රය සාලේ තියෙන එක දැන් ඉස්සර සාලේ තිබුණ රේඩියෝ එකනේ. දැන් ඒක නෑනේ. දැන් ඒක කොහේ හරි මිනිස් වට්ටියේ හරි ලුණු වට්ටියේ හරි කොහේ හරි තියෙන පොඩි රේඩියෝ එකක් බවට පත් වෙනවා. රේඩියෝ එකකට තැනක් නැති වුණා. සාලේ තියෙන ටෙලිවිෂන් එකක් නැති වෙන්න පුළුවන්. මොකද හැමදේම ජංගම දුරකථනයට එන කාලයක්. එතකොට වෙලාව කියන එකත් වැදගත් නැති. දැන් අපිම දන්නවනේ ඉස්සර අපි දූ දරුවෝ බලන්න 8:00ට වාඩි වෙන්න ඕනේ. සියලු වැඩ නවත්තා. තාබී හෝ කමින් හෝ එන්න ඕනේ. දැන් අද කී දෙනාද ටෙලි නාට්‍යයක් නරඹන්නේ නිශ්චිත වෙලාවට? එක්ක පහුවදා එක්ක පරක් වෙලා එහෙම නැත්නම් සමහරවිට සතියකදී ඒක ටික ඔක්කොම බලනවා. ඒ මොකද ඒ සියල්ල දැන් වෙනස් වෙලා. එතකොට අපි අලුත් තාක්ෂණයට යනකොට පොඩ්කාස්ටිං වගේ දෙයකදී
දැන් මේක පටන් ගන්න ටිකක් කල්. නමුත් ඕනම දෙයක් සංක්ෂිප්ත කරලා අතේ තියෙන ජංගම දුරකථනයට හෝ පරිගණක තීරයට ගේන තැනට යනවා. ඒ නිසා මේ විකාශන කුළුණු එක්ක යන මේ වැඩේ කොච්චර දුර යයිද කියලා කියන්න අමාරුයි. ඔව් දැන් ඒකට හේතුව දැන් ඔබතුමා කරපු මාත්‍රා එහෙම බොහොම මිනිස්සු අතර මිනිස්සු වැළඳගත්තේ ඔක්කොම මාධ්‍ය අතරේ නෙමෙයි කියන්නේ. දැන් YouTube එකට ගිහිල්ලා හරි මේ මාත්‍රා නැවත බලන තත්ත්වයක් ඇති වෙනවා. මිනිස්සුන්ගේ අවිවේකී බව වෙනම කාරණයක්. එතකොට තාම හම්බෙනා හිතන්නේ මාත්‍රා මම තාම කරනවායි කියලා. ඔව්. දැන් මගේ ආයතනෙත් නැහැ. ආයතනෙත් නැහැ. දැන් එතකොට එහෙම හිතනකොට දැන් ඔබතුමාගේ මාත්‍රා එහෙම මිනිස්සු පස්සේ හෝ බලන්න යොමු වෙනවයි කියන්නේ රූපවාහිනී එහෙම නැත්නම් ටෙලිවිෂන් කලාව තුල තාම හොඳ වැඩසටහන් කරනවා නම් මිනිස්සු වැළඳ ගන්න කැමති. නෑ ඒ රූප මාධ්‍ය වැඩසටහන් සහ දැනට තිබෙන සාම්ප්‍රදායික රූපවාහිනී විකාශන ක්‍රමයේ අතර ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි රූපමය වැඩසටහන් රූප මාධ්‍ය වැඩසටහන් නැති වෙනවා කියලා කවුරුත් කියන්නේ නෑනේ. දැන් අපි හිතමුකෝ දැන් ගීතවලට යන විෂුවල් වීඩියෝ. ඉතින් ඒක නොබලා ඉන්නේ නෑනේ. ඒක ටෙලිවිෂන් එකේම බලනවද කියන එක නෙමෙයි ගැටලුව. ඒක බලන්න පුළුවන්. ඉතින් රූප මාධ්‍ය හැසිරවීම කියන එක නැති වෙන්නේ නෑ. ගුවන්විදුලි මාධ්‍ය කියන එක නැති වෙන්නේ නෑ. හැබැයි මේ සාම්ප්‍රදායික ක්‍රමය තමයි නැති වෙන්නේ. නැති වෙන්නේ. ඒක වෙන විදියකට ඒක. දැන් රූප මාධ්‍ය මෙන්න මේ සමාජ මාධ්‍ය වලට කිසියම් නියාමනයක් අවශ්‍යයි කියලා ඔබතුමා හිතනවා. ඊටාම පැහැදිලිව අවශ්‍යයිනේ. දැන් ඔබ දන්නවද ගුවන්විදුලි සංස්ථාවේ 1996 ගුවන්විදුලි වැඩසටහනක් නැවැත්තුවා කියලා මිනිස්සෙක් නඩුවක් දැම්මා. මූලික අයිතිවාසිකම් නඩුව. ඒ නඩුවේ මිනිස්සයා දිනුවා. ගුවන්විදුලි සංස්ථාවට වන්දි ගෙවන්න සිද්ධ වුණා. එතකොට ගුවන්විදුලි බලධාරීන්ට තමුන්ට ඕන විදිහට මේවා හසුරවන්න බෑ කියන එක තමයි නඩුවෙන් පෙනුනේ. හැබැයි එතන මට තේරෙන දේ නම් මේ මිනිස්සයා උසාවියට ගියේ ගුවන්විදුලි බලපත්‍රය අරගෙන. මම රේඩියෝ එක අහන්න ලයිසන් එකක් ගත්ත කෙනෙක්. මට මේක අහන්න අයිතියක් තියෙනවා කියලා ලයිසන් එක ඉදිරිපත් කළා. මම දන්නේ නැහැ කොහොමද උනේ කියලා. ඊට පස්සේ ලයිසන් ක්‍රමේ නෑ දැන්. දැන් ගුවන්විදුලි බලපත්‍ර නෑ. රූපවාහිනී බලපත්‍ර නෑ. ඒ නිසා අපේ අයිතිවාසිකමත් නෑ කියලා මට හිතෙනවා. හැබැයි එහෙමම නෙමෙයි. කෙනෙක්ට පුළුවන් තාමත් මේක නියාමනය කරන්න බලහත්කාරකමක් කරන්න කියලා මම හිතනවා. ලෝකෙ එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම නීතිමය බලහත්කාරකමක් පැදිහත් වීමක් පැත්තක තියන්නකෝ. මාධ්‍ය කියලා කියන්නේ හතරවෙනි බල කණුව නම් මාධ්‍ය කරුවන්ට වගකීමක් තිබේ යුතුයි. ඒතර මාධ්‍ය කරුවෝ මොකද්ද කරන්නේ? එක එක කාලේ මිනිස්සු රවට්ටන එකනේ එක එක තාලවල වලට. ඇත්තටම මොකද්ද ඔබතුමා හිතන විදිහට මේ ජනතාවගේ බුද්ධියට වෙලා තියෙන්නේ? දැන් පහුගිය කාලේ ගංග දෙපෑ කරගෙන නායක ආවයි කිව්වා. මේ ආපු නාගයා ප්ලාස්ටික් බෝතලයකට දැම්මා. ඉතින් මේ වගේ දේවල් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනකොට ඒවා පිළිගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා පිළිගන්න සූදානම් විමර්ශනකින් තොර ජනතාවක් බිහිවීම පිළිබඳව ඔබතුමා මොකද හිතන්නේ? අනිත් පැත්තට අපේ අධ්‍යාපන පද්ධතියයි පාසලේ වගේ කියන්න ඕනේ. මිනිසුන් ඕන බොරුවක් කිව්වම ඒක පිළිගන්න තාලේ ජනතාවක් අපිට ඇදිලා ඉන්නේ. ඒතකොට දැන් හෙට කාට හරි තව දෙයක් කියන්න පුළුවන්. එතකොට එහෙනම් මේක වැළැක්වන්න ඕනේ කොහොමද? එතකොට දැන් අපි හිතමුකෝ අපේ රට මූද වට කරගත්ත රටක් නම් අපි මාළු පිට රටින් ගේනවා නම් අපේ රටේ දීවර ජනතාව මෙහෙවිය යුත්තේ සහ උන්ට පහසුකම් සැපේ යුත්තේ මොනවටද? අපේ රටේ කුඹුරු වලින් පිටරටට හාල් දෙන්න පුළුවන්කම තිබුණා නම් අපේ රටේ ගොවි ජනතාව මෙහෙය යුත්තේ කුමකටද? දැන් ලංකාවේ මිනිසුන්ට මොලේ තියෙන දක්ෂ මිනිසු කියලා කියනවා නම් මේ බුද්ධිමය හමුදාව මෙහෙවන්න ඕනේ කොහොමද? ඒතර මේ රටේ ජනතාව උන්නතිකාමී විදිහට ඒ කියන්නේ තමුන්ගේ දියුණුව වෙනුවෙන් මෙහෙවන මාධ්‍යයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක් ජනමාධ්‍යයක්. ඒතකොට ජනමාධ්‍ය කියලා කියන එකේ මෙහෙවරනේ වැදගත් වෙන්නේ. දැන් එහෙම එකක් නැහැ. දැන් ජනමාධ්‍යයේ මාසෙන්තිමට සල්ලි තමයි බලන්නේ. දැන් මෙහෙවර කියන එක දැන් එහෙම වෙන්න පුළුවන්. ජනමාධ්‍ය ආයතනයක් ව්‍යාපාරික ආයතනයක් බවට පත් වුණාම ඒ අය ලාභ පාඩු ගණන් හදන තැනට ගියාම මේ මෙහෙවර කියන එක අමතක වෙන්න පුළුවන්. හැබැයි අමතක කරන්න බැරි දෙයක් තියෙනවා. අපිට වෙළඳ දෙන්නෙක් ගැන ඉගෙනගෙන තියෙනවා. එක්කෙනෙක් කච්චකුට එක්කෙනෙක් සේරවාදී.
වෙළඳාම යහපත් විදිහට කරන්න පුළුවන්. ඒක පෙන්වලා දීලා තියෙනවා මගේ ඉතිහාසය කියලා මට සමහර වෙලාවට පුංචි ආඩම්බරයක් හිතෙනවා. ඔව් දැන් සල්ලිත් හම්බ කරගෙන මිනිසුන්ටත් යහපත් දේ කරන්න පුළුවන්. ජන විඥාණයට එහෙම නැත්නම් බුද්ධියට යමක් එකතු කිරීම නෑ හරි. දැන් බුද්ධියට යමක් එකතු කිරීමේ මාධ්‍ය මෙහෙවර කරන්න තමයි මගේ උත්සාහය. කරන්න බැරි තැන් වලින් මම ගියා. ඒකවල මාධ්‍ය ආයතන කීයක ඔබ වැඩ කරාද කියලා අහන ප්‍රශ්නේ ඒක තමයි. නැත්නම් මට පටන් ගන්න තැනම ඉන්න තිබුණා. ඉතින් මං හිතනවා මං එක් තැනක අවුරුද්දද දෙකද හිටියේ ඒ කාලය තුළ ඒක කරන්න උත්සාහ කළා කියලා. මම කියන්නේ මං උත්සාහ කළා කියලා. කළා කියලා කියන්න බෑ. හැබැයි මට එක විශ්වාසයක් තියෙනවා. ඒක මෑත කාලීන අත්දැකීමක්. මිනිස්සුන්ට යහපත් දේ කරලා ව්‍යාපාරික වශයෙන් ලාභ ලබන්න පුළුවන්. ඒ කියන්නේ සේරි වාණිජ වෙන්න ඕනේ නෑ. කච්ච පුටලට ජීවත් වෙන්න පුළුවන්. ඒක පැහැදිලිවම මට පෙන්වන්න පුළුවන්. නම් වලින් කියන්න අමාරුයි යම් නාලිකා පිළිබඳව. නමුත් ඒක කරන්න පුළුවන්. ඔව් දැන් එතෙන්දී දැන් එහෙම කරද්දී දැන් මට දෙන්නේ අර එන යම් ආයතන වලින් එන කැපිලි කෙටිලි එහෙමත් නැත්නම් ඒ අවස්ථාව නොදීම ඒක හේතු වෙන්නේ නැද්ද මේ සමාජ මාධ්‍ය වෙත යොමු වෙන දක්ෂයෝ? එහෙමයි ඉතින්. අපි මීඩියා වල නැත්නම් ජනමාධ්‍ය වල කැපිලි නෙමෙයිනේ ඕනම තැනක කැපිලි තියෙන්න පුළුවන්. ඕනම ක්ෂේත්‍රයක කැපිලි තියෙන්න පුළුවන්. එතකොට කැපිලි වලට ඒ කියන්නේ දැන් ওই අපේ කතන්දරක් තියෙන්නේ අපේ අපායේ විතරක් අර අපිට ගාඩ් එක දාන්න ගාඩ් ඕනේ නැහැ කියලා. හැබැයි මට හිතෙන්නේ කැපිලි ಜಾති දෙකක් තියෙනවා. එකක් ආයතනික වශයෙන් එන කැපිලි. සමහර විහිං කපා ගන්න ඒවා තියෙනවා. ඉතින් එතකොට දැන් මාධ්‍ය කරුවටම තමයි සිද්ධ වෙන්නේ මේව ටික බේරගෙන යන්නේ කොහොමද කියන එක. කපා ගැනීමලයි කැපිල්ලයි. ඒකට දැන් මම දැකලා තියෙනවා දියුණු වෙන අය ඒ කියන්නේ දැන් හැදෙන ගහ දෙපැත්තෙන් දාගෙනවා වගේ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි මේ තමුන්ගේ හැකියාව පෙන්නගෙන ඉහළ එනකොට ඒක අභියෝගයක් කියලා හිතන ඊට උඩින් ඉන්න අය එයාව විනාශ කරන්න බලන එක ඇත්ත. හැබැයි ඒ හමුවේ නොසලී ඉදිරියට යාම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මම එකක් තව කියන්නම්. දැන් ගුවන්විදුලි සංස්ථාව කාලේ මට මගේ ජේෂ්ඨයෙක් කිව්වා මල්ලි උඹ වැඩ කරනවා වැඩි අරකත් කරනවා මේකත් කරනවා මේකත් කරනවා මේක ඇතුලේ හැමෝම වැඩ කරන සල්ලි වලට සල්ලි නැතුව අඩියක් තියන්න එපා මේක ඇතුලේ කියලා. මම ඒක අහලා hina වෙලා නිකන් හිටියා. හැබැයි මම ඒක කරන එක කරා. මම එක කතාවක් කියන්න. මේකට සාක්ෂි දරන්න මේ විශාරද අමරසිරි පීරිස් මහත්තයා තාම ඉන්නවා. නමුත් දැන් ගෝපාල සිල්වා කියලා ඒ කාලේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකයෙක් හිටියා. එතුමාට දෙනවා ෂෙඩියුල් කරනවා නිවේදකයෝ ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග කරන්න. එයා හිමින් අර නිවේදකයා කපලා ඇවිල්ලා එයාවත් ෂේප් කරගෙන මාලව්ව තමයි ඇනවුස්මන්ට් එක දාගන්නේ. මොකද සමහර වචන උච්චාරණය. දැන් එක දවසක් 6 වෙනි මැදිරියේ ෂෝ එකක් මට කරන්න වුණා. මම ටී-ෂර්ට් එකක් ඇඳගෙන ගියේ සෙරප්පු දෙකක් දාගෙන මගේ බිරිඳ එක්කන් එන්න කියලා ගියපු ගම ෂෝ එක කරන්න. නිකන් මං කොහොම එහෙම කරන්න බෑ නෑ බය වෙන්න එපා ඔයා දිහා බලන්න නෑ මේක සංගීත වැඩසටහනක් ඉන්දියාවේ ඉඳලා එන කෙනෙක් එන්නේ මේ සංගීත සිතාර වාදන ශිල්පිනියා ඒගොල්ලෝ ඔයගොල්ලෝ දිහා බලන්නේ නෑ ඇත්තට මේ ආපු අය අර සංගීතයේ රස විඳ මිස මං කවුද කියලා බැලුවේ නෑ දැන් ඒව නිකන් කරේ හැබැයි මට මතකයි ලංකා බැංකුවේ ආරාධනා වැඩසටහනේ හිටපු නිවේදක මහත්තයා ඒකෙන් අයින් වුණාම මේ අය හොයාගෙන ඇවිල්ලා ඒක බාර දුන්නේ මට මං ගුවන්විදුලි සංස්ථාවෙන් අයින් වෙන තුරු මේක කළා එතකොට අර නොමිලේ කරපු ඒවා පොලියත් එක්ක හම්බෙන තත්ත්වයක්. එතකොට මම හිතන්නේ මේ සල්ලි හම්බෙනකන් කියලා මුකුත් නොකර හිටියොත් මුකුත්ම වෙන්නේ නැහැ. හැබැයි යම් යම් දේවල් කරලා පෙන්නුවොත් ඒක ඕනම වෘත්තියකට ගන්න පුළුවන්. එයාට කවදා හරි ඒයි වෘත්තියම ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ලෝකේ යහපත් දේ වැළඳ ගන්නත් මිනිස්සු බලාගෙන ඉන්නෝනේ. බලාපොරොත්තු වෙන්නේ. අපි ටිකක් කතා කරමු දුවේ පවුලේ තොරතුරු ගැන. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම දැන් විවාහ වෙලා. දුව එක පැත්තකට ජනමාධ්‍ය වේදිනියක් හැටියට ඉංග්‍රීසි පත්තරයක වැඩ කරනවා. මේ අර ළමා ටැබ්ලොයිඩ් එකක් බාරව. ඊට අමතරව අය ජාත්‍යන්තර පාසලක කවුන්සලර් කෙනෙක් විදිහට සහ තාම ඒගොල්ලන් ඉගෙන ගන්නවා. මොකද එයාලා දැන් දුවගේ විෂය තමයි මනෝපදේශනය. එතකොට
මගේ පුතා තාක්ෂණය පැත්තෙන් ගියේ. එයා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි කරාට පස්සේ දැන් ස්ලිට් ගේ උගන්වනවා ආචාර්ය කතිකාචාර්යවරයෙක් හැටියට. එයා තමයි පොඩි එක්කෙනා. අපි දෙන්නම් බැඳලා. ඒතකොට මගේ ජීවිතේ වගකීම් වලින් දැන් විශාල ප්‍රමාණයක් අවසන් කරලා තියෙනවා. ඔබ වෙලාවකට ආධ්‍යාත්මික ලෝකේ ගැන කතා කරනවත් මම දැකලා තියෙනවා. මොකද හිතෙන්නේ ජීවිතය පිළිබඳව? ආධ්‍යාත්මික පැත්ත ගැන මම කතා කරනවාද කියන එක ගැන මට සැකයක් තියෙනවා. හැබැයි මම හැම පැත්තක් ගැනම කතා කරනවා. හැබැයි එකක් අපි සියල්ල මේ මනසනේ හිතනේ. දැන් මම කිව්වේ මං රසාවෙන් අයින් වෙන්නේ මගේ හිත සතුටින් තියාගන්න. සම්බන්ධතාවලින් අයින් වෙන්නේ සතුටින් හිත තියාගන්න. සමහර දැන් අපි තුමු Facebook වල යාළුවෝ අයින් කරන්නේ හිතට කරදර දෙන දේවල් අයින් කරගන්න. එතකොට එහෙම හිත සනසාගෙන මොකද මුලමුල් තැනේ මේ හිතනේ සතුටින් ජීවත් වෙන එකනේ. ඒතර මං ජීවිතේ හුඟා කැලෑප්පීම් වලට මුහුණ දීපු එක්කෙනෙක්. මගේ තරුණ කාලේ මගේ බෙරිඳ නැති වුණා. එතකොට මම පොඩි ළමයි දෙන්නෙක් එක්ක තමයි ජීවිතේ ගෙනියන්න ඕන. දැන් ඒ ළමයි මං උසස් අධ්‍යාපනය දක්වා ගිහිල්ලා ඒගොල්ලෝ තවමත් අධ්‍යාපනවල ඉන්නවා ජීවිත විවාහ වෙලා ඔක්කොම. හැබැයි ඒත් ඒ සතුටෙන් කෙලවර වෙලා නැහැ. තව තියෙනවා වැඩ කරන්න. මේ සියලු අත්දැකීම් පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යසන කම්මති. මේ ලෝක ධර්මතාවල නොසැලී ඉන්න පුළුවන් නම් එයා ජයග්‍රහයි මිනිහෙක්නේ. ඒකට කවුරු හරි මට දඬුවමක් දෙනවා නම් දැන් මට දඬුවමක් හම්බුණා රූපවාහිනී මාධ්‍යවල ඉන්න බෑ කියලා. මං හිතුවා මට එපා රූපවාහිනී. ඒක දඬුවමක් වෙන්නේ නැහැ නේද එතකොට. ඒ වගේ හිත කඩන තැන් වලින් අයින් වුණාම හිත හදාගෙන ඉන්න පුළුවන්. මොකද අවසානයේදී සතුටෙන් ජීවත් වෙන මිනිහට සතුට කියන එක සල්ලි වලින්වත් වෙන කොහෙන්වත් බහින්න බෑ. ඒක නෝ ඉබේන. කොහෙද සතුට තියෙන්නේ? ඒක තියෙන්නේ හිත ඇතුළේ. එතකොට දැන් ඔය අරාබි කියවනක් තියෙනවා. මෝඩ මිනිස්සු සතුට හොයාගෙන හුඟක් දුර යනකොට ඥානවන්තයා කකුල් දෙක ළඟ සන්තෝෂේ වවා ගන්නවා. අවසාන වශයෙන් මම ඔබෙන් අහන්න කැමතියි ඔබට ආදරය කරන ඔබේ වැඩසටහන් ආදරෙන් වැළඳ ගනිපු ඔබෙන් යම බලාපොරොත්තු වෙන රසිකයෝ පිරිසක් ඉන්නවා මේ සමාජය තුළ. ඔවුන් වෙනුවෙන් ඔබ මොකද්ද ඉදිරියේදී කරන්නේ? දැන් මෙහෙවර මම අවසන් කරන්නේ නැහැ. දැන් අලුත් තාක්ෂණයත් එක්ක තමයි දැන් හිතන්න වෙලා තියෙන්නේ. අනිත් එක අපි සාම්ප්‍රදායික මාධ්‍ය ආයතන සහ සාම්ප්‍රදායික විකාශන ක්‍රම ගැන දැන් හිතන්න ඕනේ නැහැ කියලා මට හිතෙනවා. මොකද මං රස්සාවෙන් අයින් වුණාට පස්සේ මට ගොඩක් කතා කරපු අය. දැන් ඔබ කිව්වොත් ඒක ගෝලියෝ කියලා කියන්නත් පුළුවන්. මේ අය කිව්වේ ඒ අයත් එක්ක එකතු වෙන්න මේක මේ ලංකාවෙන් එහා පැත්තේ වැඩක්. එතකොට ඒක සමහර වෙලාවට අන්තර්ජාල එක්ක ගනුදෙනුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මාධ්‍ය මෙහෙවර අවසන් කරන්නේ නැහැ. දැන් එකක් දැන් මම ඔබේ ගමට එන්න කිව්වම ආවනේ. දැන් මට ඕනේ ඒකත්. දැන් අපේ ගුවන්විදුලි සංස්ථාවේ ඉගෙන ගත්ත හර පද්ධතියක් තියෙනවා. මේකත් පුළුවන් තරම් මේ ඉතුරු ජීවිත කාලේ මම හිතන්නේ තව වැඩි කල් තියෙනවා කියලා අපිට. ඉතුරු ජීවිත කාලේ ඒ දැනුවත් බෙදලා දෙන්න පුළුවන් හැම විදියකටම බලනවා. ඊළඟට තාමත් කරන්න පුළුවන් දේ මම අතාරින්නේ නැහැ. අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඔබතුමාගේ අත්දැකීම් සම්භාරය අපිට ගොඩක් වටිනවා. අපි ඉදිරියේදී කතා කරමු. ඒ වගේම මම ඔබතුමාට ආරාධනා කරනවා අපි ලොකු වැඩක් කරමු. ආරාධනාවක් ලැබුණොත් ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් නම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔබතුමා අපේ ආදරණීය ආරාධනෙන් ගොඩක් දුර ආවා. ඔබතුමාට අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මම සතුට වෙනවා ඇත්තටම. දැන් මේ වගේ සාකච්ඡාවක් මම හිතන්නේ මේ ඒක අවිධිමත් විධිමත් භාවයක් තිබිච්ච එකක්. ඒකත් හරි අලුත් අත්දැකීමක්. මොකද අපි සාම්ප්‍රදායික මැදිරි වල කොටු වෙලා ඉඳගෙන ඉතින් මේකත් මට අලුත් අත්දැකීමක්. මම ඒ ගැන ස්තුතිවන්ත වෙන්න කැමතියි. මගේ නමම තිබෙන චන්දන සිරිවර්ධන. එමනම් අදට අපි සමුගනිමු. ඔබතුමාට ආයුබෝවන්. ආයුබෝවන්.